හෙලෝ ඉතින් මැනික් බ්‍රෝ YouTube channel එකත් එක්ක එකතු වෙන හැමෝටම ආයිබෝවන්. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ජෙම් ටෝච් එකකින් හරියට ජෙම් ස්ටෝන් එකක් බලන්නේ කොහොමද කියලා. ඉතින් මේ තියෙන ජෙම් ටෝච් එකක්. ඉතින් මේ ටෝච් එක ඔයාලට අඩු මුදලකට මිලදී ගන්න පුළුවන්. රුපියල් 6000ක් වගේ මුදලක් තමයි මේක වෙන්නේ. ඉතින් ඔයා රත්නපුරේ ජෙම් මාකට් එකට එන කෙනෙක් නම් රත්නපුරේ දෙමෝ ආවතින් ඔයාලට මේක මිලදී ගන්න පුළුවන්. දෙමෝ ආවතේ මැනික් උපකරණ මිලදී ගන්න ෂොප් එකක් තියෙනවා. ඒකෙන් ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම නිවිතිකල ජෙම් මාකට් එකට එන කෙනෙක් නම් ඔයාට ඒත් පුළුවන් නිවිතිකලට කෙනෙක් එනවා ජෙම් උපකරණ අරගෙන එයාගෙන් මිලදී ගැනීමේ හැකියාවත් ඔයාට තියෙනවා. ඉතින් මේ ටෝච් එකට ලයිට් තුනක් එනවා. එක සුදු පාට ලයිට් එක, දෙක කහ පාට ලයිට් එකක්, තුන UV ලයිට් එක කියලා එනවා. ඉතින් මෙන්න මේ සුදු පාට ලයිට් එකෙන් ඔයාට පුළුවන් යෙලෝ සෆායා වගේ ජෙම් ස්ටෝන් වල තියෙන පළු දෝෂ නිවැරදිව අඳුරා ගැනීමේ හැකියාව තියෙනවා මේ සුදු පාට ලයිට් එක ගහලා බැලුවාම. ඉතින් ඒ වගේම මෙන්න මේ කහපාට ලයිට් එකෙන් වෙනත් ඕනෑම ජෙම් ස්ටෝන් එකක තියෙන පළු දෝෂ නිවැරදිව ඔයාට අඳුර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ UV ලයිට් එක තමයි මේ ටෝච් එකට හම්බෙලා තියෙන විශේෂම දේ. ඉතින් මේ UV ලයිට් එකෙන් ඔයාට පුළුවන් ඕනෙම ගලක් ජෙම් ස්ටෝන් එකක්ද නැද්ද කියලා ලේසියෙන්ම අඳුර ගන්න. ඒ කොහොමද දන්නවද? ඉතින් මේ UV ලයිට් එක ඔයා කිරින්චි ලොට් එකක් අරගෙන බැලුවොත් ඔයා කිරින්චි වලට ගැව්වාම කිරින්චි අතර සෆාය ගලක් තියෙනවා නම් බැරි වෙලා හරි මොකක් හරි මැණික් ගලක් තියෙනවා නම් මෙන්න මේ UV ලයිට් එකේ තියෙන මේ රතු පාට ලයිට් එක ගැව්වාම මුළු ගලම රතු පාට වෙනවා. ඉතින් එහෙම ගලක් ඇතර නැත්නම් කිසිම පාටක් එන්නේ නැහැ. ඉතින් මේ UV ලයිට් එක වදින්නෙත් නැහැ පෙලක් ගල් වලට. ඉතින් මේ UV ලයිට් එක ගහලා වාට ලේසියෙන්ම ජෙම් ස්ටෝන් අඳුර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඔයාගාව ජෙම් ස්ටෝන් එකක් තියෙනවා නම් ඔයාගේ මේ ලයිට් එක ගහලා බලන්න. බැලුවාම ඔයාට පුළුවන් ඒ ජෙම් ස්ටෝන් එක පාටන විදිය ලේසියෙන් බලා ගන්න. මුළු ගලම රතු පාට වෙනවා මෙන්න මේ UV ලයිට් එක ගැව්වාම. ඉතින් ඔයා ජෙම් ස්ටෝන් එකක් බලනකොට ඔයාගේ හුරු අතර ජෙම් ස්ටෝන් එක ගන්න ඕනේ. ඔයාගේ හුරු අතට අරගෙන හොඳට කරකෝ ජෙම් ස්ටෝන් එක බලන්න ඕනේ. ඉතින් මෙන්න එහෙම ජෙම් ස්ටෝන් එක අල්ලගෙන ඔයාගේ හුරු අතට ජෙම් ස්ටෝන් එක ගන්න. ඉතින් මේ ටෝච් එක කොහොම ඇල්ලුවත් ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ජෙම් මාකට් එකේ. මොකද මේක පෙන් ටෝච් එකක් නොවන නිසා ඔයා මැනික් ක්ෂේත්‍රයේ ආධුනිකයෙක් වුණත් නැති වුණත් මේ ටෝච් එක කොහොම ඇල්ලුවත් ඔයා ක්ෂේත්‍රයට ආධුනිකයෙක් කියලා කියන්න බෑ. ඉතින් මෙන්න මෙහෙම ටෝච් එක අල්ලලා පොඩි පරතරයක් තියාගෙන ගලට ටෝච් එක ගහලා හොඳට පළුදු දෝෂ බලන්න. මේ ගලේ තියෙන පළුදු කොච්චර තියෙනවද, තරාසම් තියෙනවද, මොනවද තියෙන්නේ, බුබුලු තියෙනවද, හැම දෙයක්ම ඔයාලට ලේසියෙන්ම බලා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම මෙන්න මේ කහපාට ලයිට් එකකිනුත් ඔයාලට පළුදු දෝෂ හොඳටම බලා ගැනීම හැකියාව තියෙනවා. එහෙම ගහලා හොඳට බලන්න. ඉතින් මෙන්න මේ UV ලයිට් එක පාවිච්චි කරාම ගල ජෙම් ස්ටෝන් එකක් නම් මෙන්න මේ UV ලයිට් එකේ තියෙන දම් පාට ආලෝකයට මුළු ගලම දම් පාට වෙනවා. ඉතින් මේ ගල ජෙම් ස්ටෝන් එකක් නොවන නිසා මේ UV ලයිට් එක ගැහුවට කිසිම පාටක් එන්නේ නැහැ. UV ලයිට් එක ගල ඇතුලට වදින්නෙත් නැහැ. පිටට පමණයි වදින්නේ. ඉතින් ඔයා තව දෙයක් අරන් යන්න ඕනේ ජෙම් මාකට් එකට යනකොට අනිවාර්යෙන්ම ඔයා මේ වගේ ජෙම් ටෝච් එකක් අරන් යන්න ඕනේ. ඒ වගේම ඔයා අරගෙන යන්න ඕනේ මෙන්න මේ වගේ පුංචි කුප්පියක් බේබි ඔයිල් චුට්ටක් හරි පොල් චුට්ටක් හරි දාගත්ත. ඉතින් මොකද දන්නවද මේක ගෙනියන්නේ? මේක ගෙනියන්නේ ඔයා බලන ජෙම් ස්ටෝන් වල තියෙන පළුදු දෝෂ නිවැරදිව අඳුරගන්න මෙන්න මේක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කොහොමද දන්නවද? මේකෙන් බින්දුවක් දාලා ගල වටේ ගාලා ගල බැලුවාම පළුදු දෝෂ ඔයාට හොඳට අඳුර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයා ගෙනියන්න ඕනේ මෙන්න මේ වගේ ස්කැල් එකකුත්. ඉතින් මේ තියෙන ස්කැල් එකක් ජෙම් ස්ටෝන් එකේ කොච්චර ප්‍රමාණයක බරක් තියෙනවද කියලා ලේසියෙන්ම අඳුර ගන්න පුළුවන් ස්කැල් එකක්. ඉතින් මේ ස්කැල් එකත් ලොකු ගාණක් වෙන්නේ නැහැ. රුපියල් 2000ක් වගේ තමයි වෙන්නේ. ඊට වඩා අඩු වෙනුත් තියෙනවා. ඉතින් ඔයාලට කැමති එකක් මිලදී ගන්න පුළුවන්. ස්කැල් එක, ටෝච් එක, ඒ වගේම අර ගෙනියන චූටි පොල් තෙල් බෝතලයක් හරි, බේබි ඔයිල් බෝතලයක් හරි මොකක් හරි ඔයා අනිවාර්යයෙන්ම අරගෙන යන්න ඕනේ. ඉතින් තව දෙයක් ඔයා ජෙම් ස්ටෝන් එකක් ජෙම් මාකට් එකක බලනකොට ඔයාට කවුරුම හරි මුදලාලි කෙනෙක් ඇවිල්ලා ජෙම් ටෝස් එකක් දුන්නාම ඔයා ඒක පැහැදිලිව හොඳට බලන්න. මුදලාලි කෙනෙක් අහන්න මිලක් කීයද කියලා. හැබැයි කොයිම වෙලාවකවත් ගලක තියෙන කොච්චර පළුව තිබ්බත් කොච්චර බුබුලු තිබ්බත් ඔයා කොයිම වෙලාවකවත් ඒ මුදලාලිගේ ඉස්සරහා මේ ගලේ මෙච්චර පළුදු තියෙනවා, මේ ගලේ බුබුලු තියෙනවා, මේ ගලේ මෙච්චර ගලක් ගන්න පුළුවන් කියලා මුදලාලිට ඔයා කියන්න යන්න එපා. ඔයාට ගල වැදුනොත් ඔයා මිලක් ගහලා ගල ගන්න ඔයාට ලාභයක් ගන්න පුළුවන් කියලා හිතනවා නම් ගල දැක්කහම ලස්සනයි නම් ඔයාට ගල මිලදී ගන්න පුළුවන්. කොයිම වෙලාවකවත් මුදලාලි කෙනෙක් ඉස්සරහා ඔයා ගලේ තියෙන පළුදු දෝෂ මුකුත්ම කියන්න එපා. මොකද එයා පෙන්නන ගලක එයා පළුදු දෝෂ තියෙනවා කියලා කියනවට කැමති නැහැ. එහෙම වුණොත් ආයි කවදාවත් ඒ මුදලාලි ඔයාට ගලක් පෙන්නන්නේ නැහැ. ඔයාට ගල වැදුන්නේ නැත්නම් අපි මුදලාලි ගල බලමු කියලා ආයේ මුදලාලිට ගල දෙන්න. ඉතින් අද මැනික් බ්‍රෝ YouTube channel එකත් එක්ක එකතු වෙච්ච හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. YouTube channel එකට like එකකුත් දාන්න. වීඩියෝ එක share කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා.